කොහොමද? අද අපි යාපනයට යන්න හදන්නේ කෝච්චියෙන්. ඉතින් කුරුණෑගලෙන් තමයි අපි කෝච්චියට නැගගන්නේ. මේ අපි යන ට්‍රේන් එක කොළඹ ඉඳලා තමයි යන්නේ. මේක ඉන්ටර්සිටි එකක් හින්දා නවත්තන්නේ ප්‍රධාන නගරවලින් විතරයි. ඉතින් මේ කෝච්චියෙන් යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට කලින් බුක් කරගන්න වෙනවා. ඉතින් ඒක ඔන්ලයින් කරන්නත් පුළුවන්, නැත්නම් රේල්වේ ස්ටේෂන් එකට ඇවිල්ලා කරන්නත් පුළුවන්. මේ ඔයාලට පේන්නේ කෝච්චිය ඇතුළ තිබ්බ විදිහ. ඉතින් ගොඩක් පිරිසිදුව තිබ්බා. ඒ වගේම කෝච්චිය ඇතුළ AC කරලා තමයි තිබ්බේ. ඉතින් කෝච්චිය මේ දැන් ළඟා වුණේ අනුරාධපුර රේල්වේ ස්ටේෂන් එකට. මං හිතන විදිහට ඊළඟට නවත්තන්නේ වවුනියාව රේල්වේ ස්ටේෂන් එකෙන් වෙන්න ඕන. මේ වෙද්දි කෝච්චිය මේ වගේ වේගකින් තමයි යන ගමන් තිබ්බේ. ඉතින් දැන් කෝච්චිය ටික වවුනියාව ප්‍රධාන රේල්වේ ස්ටේෂන් එකට තමයි ළඟා වෙන ගමන් තියෙන්නේ. දැන් අපි මේ වවුනියාව රේල්වේ ස්ටේෂන් එකට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් ආපහු කෝච්චිය ටික ඉස්සරහට ඇදෙන ගමන් තමයි තියෙන්නේ. ඊළඟට නවත්තන්න තියෙන්නේ කිලිනොච්චිය ප්‍රධාන රේල්වේ ස්ටේෂන් එකෙන් තමයි. දැන් කෝච්චිය මේ වගේ වේගකින් තමයි යන ගමන් තියෙන්නේ. දැන් නම් අපි කිලිනොච්චිය රේල්වේ ස්ටේෂන් එකට පහු කරලා අලිමංකඩ නැත්නම් එලිෆන්ට් පාස් කියන ප්‍රදේශයට තමයි යන ගමන් තියෙන්නේ. ඉතින් මේ අලිමංකඩ කියන පැත්ත මං අහලා තියෙන විදිහට ඉස්සර අලි මේ නොගැඹුරු කලපු හරහා ගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ හින්දා තමයි මේ පැත්තට අලිමංකඩ කියලා තියෙන්නේ කියලා තමයි මං අහලා තියෙන්නේ. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. ඇයි මේ වැල්ල ගොඩක් සුදු පාටට තියෙන්නේ කියලා. මට නම් හිතුණු විදිහට මේ අර මුහුදු ලවණත් එක්ක කලවුණු හින්දා තමයි වැල්ල ටිකක් සුදු පාටට පේන්නේ. ඔයාලත් මොකක් හරි හේතුවක් දන්නවනම් ඒක කමෙන්ට් කරගෙන යන්න. ඔහොම තවත් ඉස්සරහට යද්දී අපිට ඈතින් සුළං බලාගාරයක් පේන්න පටන් ගත්තා. ඉතින් මේ සුළං බලාගාරයේ නම නම් හරියටම දන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි සුළං බලාගාරය අපිට කෝච්චියට පෙවුනේ.
ඔන්න ඉතින් අපි අන්තිමට අපේ ගමනාන්තය වන යාපනයේ රේල්වේ ස්ටේෂන් එකට ආවා. මට කලින් කියන්න බැරි වුණා මේ කෝච්චියේ දොරවල් අරින්න තියෙන්නේ මේ විදිහට බටන් එකක් ඔබලා ඒක ඔබපුවම තමයි මේ දොරවල් ඇරෙන්නේ. ඊට පස්සේ කෝච්චියේ දිගටම රන්කාසන්තුරේ වෙනකල් ඉදිරියට දෙන්න ගත්තා. අපි යාපනයේ රේල්වේ ස්ටේෂන් එකෙන් බැහැගත්තා. ඊට පස්සේ අපි යාපනයේ රේල්වේ ස්ටේෂන් එකෙන් මේ විදිහට පිටත් වෙලා ගියා. මේ නීලවරේ ලිද පතුලක් නැති ලිදක් ලෙස ප්‍රසිද්ධ වුණත් පස්සේ කාලෙක හොයාගෙන තියෙනවා මේ ලිදට පතුලක් තියෙනවා කියලා. මේ ලිදේ මතුපිටේ ඉඳලා මීටර් 23ක් පමණ ගැඹුරක් වෙනකල් මිරිදිය ජලය තමයි තියෙන්නේ. හැබැයි එතනින් පල්ලෙහාට කරදිය ජලය තියෙනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. ඉතින් ඒක හරිම පුදුම සහගත දෙයක්.